හැමදාම ඉරත් එක්ක අලුත් දවසක් උදා වෙනවා. අලුත් ආරම්භයක්. හැමදාමත් අපි හිතනවා අදට වඩා හෙට දවස හොඳ වෙයි කියලා. ඒත් ඒක මට අදාළ නෑ. මගේ නම ඊප්. මේ මගේ පවුලේ කට්ටිය. ක්‍රූඩ්ස් පවුල. ඕගොල්ලෝ මේ දකිනවා වගේම අපි සතුත් එක්ක ගනුදෙනු කරන ගල් යුගයේ මිනිස්සු. හුඟක් දවස්වලට අපි ඉන්නේ මේ ගල් ගුහාවේ. කළුවරේ. හැම රැයකම හැම දහවලකම අපි මුළු දවසම ඉන්නේ මේ පුංචි ගෙදර. අපි එළියට ගියාම මේ අමිහිරි සතුරු ලෝකයක් එක්ක කෑම හොයාගන්න ලේසි උනේ නෑ. ඒ වගේම මට සටන් කරන්නත් වෙනවා මගේ පවුල ආරක්ෂා කරගන්න. අපි තමයි මේ පැත්තේ ඉන්න එකම පවුල. අහල පහල අයත් හිටියා. ගෝන්ස් පවුල අලියා පෑගුවා. හොක්ස් පවුල ණයා ගිල්ලා. එලිප්ස්ලට මැලේරියාව හැදුනා. ත්‍රෝප්ස් පවුල උණ හෙම්බිරිස්තාවෙන් මලක්. එතකොට ක්‍රූඩ්ස් පවුල ඒ කියන්නේ අපි. ක්‍රූඩ්ස් පවුල බේරුණා. ඒ අපේ තාත්තා හින්දා. එයා හරිම ශක්තිමත්. ඒ වගේම හරිම නීති. අපේ ගුහාවේ බිත්තිවල ඇඳලා තියෙන්නේ අලුත් දේවල් එපා. අලුත් හොයා ගැනීම එපා. රැට එළියට යන්න එපා. විනෝදයි කියන හැම දෙයක්ම එපා. සාදරයෙන් පිළිගන්නවා මගේ ලෝකෙට. මේ කතාවෙන් කියවෙන්නේ ඒ හැමදේම එකපාරටම වෙනස් වෙන හැටි. මොකද අපි දැනන් හිටියේ නෑ අපේ ලෝකෙ විනාශ වෙන්න ඔන්න මෙන්න තිබුණේ කියලා. ඒකට ලෑස්ති වෙන්න ඒක ගැන අපේ බිත්තිවල ඇඳලා තිබුණෙත් නෑ. ඔයා මම සිග්නල් එක දෙනකන් ඉන්න ඕනේ ඊප්. ඊප්. සදා කල්ම මේ ගුහාවේ තමයි ඉන්න වෙන්නේ. දවස් 3ක් කියන්නේ සදා කල්ම නෙවෙයිනේ. ඒත් මේ පවුලත් එක්ක එහෙම තමයි. ඊප් ඔයා එනවද පල්ලෙහාට? ඇත්තටම ඔයා රංගපානවා වැඩි වගේ. නෑ සන්ඩි ඔයා ආපහු එන්න. සිග්නල් එක මතක තියාගන්න. හොඳ ළමයි සිග්නල් එක දෙනකන් ඉන්නවා. අගා මම සැන්ඩිවත් අරන් ඇතුළට යනවා. ඊට පස්සේ ඔයා සිග්නල් එක දෙන්න. ඒ වුණාට දැන් ඔයා එළියට ආවනේ. ඔයා සිග්නල් එක දෙනකන් ඉන්නේ තාත්තේ. ගණන් ගන්න එපා ටාංක්. එළියට එන්න. තාත්තේ ඔයා සිග්නල් එක දුන්නේ නැත්තම් මං කොහොමද දන්නේ ඔයා මගේ තාත්තා කියලා? සිග්නල් එක නැති වුණාට ඔයා දන්නවනේ මම කියලා මාව සතෙක් කාලා නෑ කියලා. එහෙනම් ඇයි සතෙක් වගේ සද්ද කරන්නේ? මම කියන්නේ ඒකෙන් හැම දෙයක්ම පැටලෙනවානේ. හරි මං ඔයා සිග්නල් එක දෙනකන් බලන් ඉන්නේ.